අයිතිකාරයක් නැහැ ඉතින්. අපි යන් එන. හලෝ යාළුවනේ අපි මේ හරකකින් අද ඉන්ටර්විව් එකක් කරන්න යන්නේ. අපි ඉතින් පළවෙනි ප්‍රශ්නේ අහමු. බොහොම අමාරුවක් දීලා තමයි මෙයා අල්ලගත්තේ. මෙයා අයින් දෙනවා. අපි කොහොම හරි මෙල්ල කරගත්තා. දැන් ඉතින් අයින් නැහැ. දැන් මෙයා එහෙන හීලයි. ඉතින් යාළුවනේ අපි අහමු ප්‍රශ්නේ. බලමු ඔයා කියන්නේ. ඔයා මේ වැවි වතුර බොන්නේ සීනි මට්ටම් බලලා. අර කඩ වහපිය. හා. කහපිය කොද කම්බුගේ කඩපු පුරා. හයි බා. හලෝ යාළුවනේ අපි ඉතින් මෙයාගෙන් දෙවෙනි ප්‍රශ්නේ අහන්න යන්නේ. ඔයාට මේ තනකොළ මිල ගණන් යාම සඳහා තියෙන අදහස මොකද්ද? බාන්න කියන්නේ. කනවතෝ තෝ කරා මරාගෙන කන දෙනගනි. ඉතින් අපි මේ ලොකු යෝන්ගෙන් ඇහුවා හින්දා උත්තර දුන්නේ නැහැ. මේ පොඩි එකා නම් උත්තර දෙයිද දන්නේ නැහැ. උකින් අහලා බලමු. ඔයාට මේ ලෝකේ ඉපදීම ගැන මොකද්ද තියෙන අදහස? බලන්න කියන්න. බලන්න කියන්න. විශාල කරදරයක් වුණානේ මේක. ඉතින් යාළුවනේ මෙයා හොඳටම hina වුණා යාළුවනේ. එච්චරයි කරේ. හලෝ යාළුවනේ ඉතින් අපි අවුද ආතල්ලයක් ගන්න යන්නේ. දැන් ඉතින් හරක් ගෙන් ගත්ත ආතල්ලක ඉවරයි. දැන් ඉතින් අපි බවට බැලලා හොද ආතල්ලයක් ගන්න යන්නේ සුපිරිම. ඕයි ඉතින් ඒකත් ඕන ඔයාලා බලනවා නම් බලන්න. අපේ කැමරා අයියා දැන් ඒක අල්ලගෙන ඉන්නේ සුපිරියටම. ඕයි ඉතින් අපි දැන් නාන්න යන්නේ. මෙයා නම් පයින්නවා මම පයින්නේ යාළුවනේ. දන්නවා මට හෙම්බිරිසාව මේ දවස්වල. ඒක තමයි යාළුවනේ මම දැන් යන්නේ. පොඩු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. පරක්කම බාහුව ගැම්ම ගනින්. දඹදෙන යුගයේ. අවෝ! වලගම්බා ගැම්ම ඇඟට අපි රාවණ පරපුරේ පුත්තු. අවෝ!